ඉන්නවා. එයාත් ඉන්නවා. අනිත් පළාත්වල පාර හදන්න මිලියන 400යි. 120ක්වත් නෑ. හයි ළමයි, ඉතින් කොහමද ඔයගොල්ලන්ට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මම අදත් ආවේ අලුත් වීඩියෝ එකක් අරගෙන. ඉතින් හැමදාමත් වගේ ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ RD ලංකා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වගේම පහළ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඉතින් එහෙම කරොත් ඔයගොල්ලන්ට පුළුවන් අපි දාන වීඩියෝ හැමදාම දාන වීඩියෝ ඔයගොල්ලන්ට බලන්න ලේසියෙන්ම. හරි, ඉතින් මම අද ගෙනාව වීඩියෝ එක මොකක්ද කියලා අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු. යාපනයේ වෙනම හර්තාල් කරන නිදහස් දවසට ඒවා දැක්කේ නැහැ වගේ ඉන්නවා. ඒවට පොලිස් ආරක්ෂාවක් දෙනවා. අපි ඒ පිළිබඳව අපි මේ එයාගේ අයිතියක් තියෙන පුළුවන් අදහසක් ප්‍රකාශ කරන්න. හැබැයි ඒ අයිතිය යනිතේර නැත්නම් මේ නිදහස් දිනේට ණයට ගත්ත තුවක්කු ගෙනියන්නේ නැහැ. ණයට ගත්ත යුද උපකරණ ගෙනියන්නේ නැහැ. ලැබ් 1700 ණයට පදින්න පුළුවන්. ඒක අල්ලන් කිව්වේ ඇඳුමේ ඉඳන් යන ගන්න එක අයගෙන් කො ඉල්ලගෙන අඳින්න කිව්වා. ඒවා හොඳයි. බෙල්ට් එකේ ඉඳන්. තව ඒවත් අල්ලපු ගෙදරින් ගන්නවා කියලා කිව්වා. මම ඒවා කියන්නේ නැහැ. ඒක හොඳයි. හැබැයි ත්‍රස්තවාදය පරාජය කරවන්න, ජාතික ආරක්ෂාව ගොඩනගන්න ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ උපකරණ ටික මහත් අභිමානකින් අපේ යුද ශක්තිය මේක කියන එක, අපේ ජාතික ආරක්ෂාවේ ශක්තිය මේක කියන එක ලෝකෙට පෙන්නන ලැජ්ජයි. පුදුම ආණ්ඩුවක් මේ. තාක්ෂණය දෙනවා කෝ SMS වලින් මාලින්න දැන් කියනවා කිව්වා. ඒව නෑ. හැබැයි ලංකා මුහුදු තීරය ඇතුළට ඇවිල්ලා ගහලා යන්නේ අපේ දීවරයට. මන්දක ඉන්දියන් රජයෙන් කියලා තියෙනවා ඉන්දියන් කෝස්ට් ගාඩ් එකෙන්වත් නේවි එකෙන්වත් නෙවෙයි කියලා. ඒ වගේ මේ දීවරයෝ කියලා තියෙනවා ඒකේ සිංහල කතා කරන්න හිටියා දෙමළ කතා කරන්න හිටියා කියලා. දැන් ඔබතුමාලාගේ ආණ්ඩුව පෝෂණය කරන සංවිධානාත්මක අපරාධකරුවන්ද මේ දීවරයට පහර දුන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාලා හිතනවා නම් ඔබතුමාලාගේ ආණ්ඩුව විසින් දකුණේ බහුතරය විවේචනය කරන ගමන් ඩයස්පෝරාවයි උතුර ජනතාවගේ හදවත දිනා ගන්න පුළුවන් කියලා. ඒක වෙන්නේ නැහැ. ඒක දැන්වත් තේරුම් ගන්න. ඒකෙම කරන්නත් බෑ. මීපු පොරොන්දු ඉටු කර ගන්න බැරි වුණා සභාපතිතුමිය. අර දීත්වා ගැන කතා කරනවා. අපි දැක්ක නිදහස් දිනේදීත් රණවිරුවෝ යුද්ධය අවසන් කරපු එක ආඩම්බරෙන් කතා කරන්න බෑ. ලෝකේ හැම රටක්ම නිදහස් සමරනකොට මේ බ්‍රිගේඩ් එක පිළිබඳව, යුනිට් එක පිළිබඳව ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ලෝකෙට කියනවා. සමහර රටවල් දෙවෙනි ලෝක යුද්ධ, පළවෙනි ලෝක යුද්ධ ලැබුව ජයග්‍රහණක් කියනවා. නේ? හැබැයි අපේ රටේ අපි වෙඩිමුර විශේෂ පැත්තක තියමුකෝ. අඩු ගානේ තමන්ගේ බ්‍රිගේඩ් එක ලැබපු ජයග්‍රහණය පිළිබඳව. ඒ කරපු කැපවීම තරුණ ජීවිත තමන්ගේ යුනිට් එක ලැබපු ජයග්‍රහණය පිළිබඳව ආඩම්බරෙන් කතා කරන්න බැරි නම් රටේ තියෙන ආණ්ඩුව හිතනවා නම් LTT ත්‍රස්තවාදය පරාජය කරපු එක ජාතිවාදයක් කියලා නෑ. ඒක ජාතිවාදය නෙවෙයි. අපි දෙමළ ජනතාව එක්ක යුද්ධ කරේ නෑ. මේ අඩු ගානේ යුද්ධය අවසන් කරන්න කැපවෙච්ච රණවිරුවන්ව ජාතික දිනේදිවත් අගය කරන්න ආත්ම ශක්තියක් හොඳක් නැත්තම් ඉතින් එහාට ගරු සභාපතිතුමිය මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන කතා කරලා වැඩක් වෙන්නේ නෑ. ආගමික නායකයන්ට අහුම්කම් දෙන්නේ නෑ. අද කැබිනට් එක ඇමතිවරු, ආණ්ඩුවේ මැති ඇමතිවරු ප්‍රසිද්ධියේ ආගමික නායකයෝ විවේචනය කරනවා. ඒක ඔබතුමාලාගේ ලෝකේ ආඩම්බර වෙන කාරණයක් වෙන්න පුළුවන්. හැබැයි අපේ සමාජයේ එහෙම එකක් නැහැ. ආගමික නායකයෙක්ව විවේචනය කරන එක ආඩම්බර වෙන්න ඕන කාරණයක් නෙවෙයි. ඒක වැරදි. වරද්දක් විදිහට පිළිගන්න නිහතමානී වෙන්න. තව කුඩු තියෙන කන්ටේනර් දෙකක් ජාත්‍යන්තර බුද්ධ්‍යංශ වාර්තා තියෙද්දිත් එළියට දාලා තියෙනවා. හැබැයි ඒව ගැනත් ඔබතුමාලාගේ න්‍යාය පත්‍රය ඇතුලේ පරීක්ෂණ නැහැ. අපිට එන්න කියලා ඒව අහනවා. අපිට එන්න කියලා අහලා වැඩක් තියනද ගරු සභාපතිතුමිය මෙයාලගේ ආණ්ඩුවේ පන්නපු කන්ටේනර් ගැන පටන් ගන්න තියෙන හොඳයි නේ. බොහොම හොඳයි. මොකද අපි කරපුව ඔබතුමා අද නාවික හමුදාව දාලා මුහුදු කරේ ආරක්ෂා කරගන්න බැරි නම් නාවික හමුදාව යුද ශක්තිය ජාතික දිනේ පෙන්වන්නවත් බැරි නම් දීවරයන්ට වෙලා ගහන එක අහන දෙයක්ද ගරු සභාපතිතුමිය? ඉතින් දීවරයාගේ ආරක්ෂාව තහවුරු කරන්නත් මේ ආණ්ඩුවේ වක්කීමක් තියෙනවා කියන එක ගරු සභාපතිතුමිය මතක් කරලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි අර දිත්වා කුණාටුවත් එක්ක අසරණ ජනතාව තාම ඉන්නවා. ජනාධිපතිතුමා දීපු උත්සවයේ චෙක් ටිකක් බවුන්ස් වෙලා. ඒ චෙක් ටිකත් හැරිලා ඇවිල්ලා. දැන් ඒවට සල්ලි දැම්මද කියන අපි දන්නේ නැහැ තාම. ඔබතුමාලාගේ ආණ්ඩුවේ විසඳා ගන්න පියවර මොකද්ද?
ඒ වගේම තමයි කරු සභාපතිතුමියා අපි ගෞරවයෙන් ඉල්ලන්නේ කරුණාකර ආගමික නායකව විවේචනය කරන එක නවත්තන්න. ජාතිවාදී අවුස්සන් නැහැ කියලා නැති ජාතිවාදයක් අවුස්සන තැනට මෙරට සමාජය තල්ලු කරන එක නවත්තන්න. ඔබේ දේශපාලනේ ඩාස්පෝරාව එක්ක දින ගණදෙනුව මූල්‍යමය වශයෙන් කරන එක කරගන්න. ඒකට මෙරටේ ජනතාව පාවල දෙන්න බෑ කියන ඉල්ලීමත් අපි කරනවා. මත්තල ගුවන්තිරපොළ ගැන අමාත්‍යවරයා කියනවා. කරු සභාපතිතුමා මත්තල ගුවන්තිරපොළ පටන් අරන් වසර කිහිපයක් යනකොට ආණ්ඩුව මාරු වුණා. ඊට පස්සේ ඒක වීගබඩා කරා. ඒ වීගබඩා කරන එකේ ඔබතුමාලත් සම්බන්ධයි. ඔව් ඉන්නවා. එයාත් ඉන්නවා. අනිත් පළාත්වල පාර හදන්න මිලියන 400යි. 120ක්වත් නෑ ප්‍රගතිය. මොකද? ඒ මේ මාසෙ ඉතුරු 70 වාදල ඉවරයි. හරි. මේ අවුරුද්දක් හදාගන්න බැරුව කරු සභාපතිතුමා මේ මාසෙ ඉතුරු ටික හදලා. බහන්න ඉතින් කියන කතාව. ඔක්තෝබර් මාසෙ වෙනකොට 120යි ප්‍රගතිය. අන්තිම මාසෙ බලලා කියනවා දැන් ඔක්තෝබර් ඉඳන් දැන් වෙනකොට ඉතුරු 70ම හදලාලු. පටන් ගන්නත් තියෙන හොඳයි නේ. බොහොම හොඳයි. මොකද අපි කරපුව ඔබතුමාලා ඉදිරියට අරන් යනකොට අපි සතුටුයි. මම දැක්ක මත්තල ගුවන්තිරපොළ ගැන අමාත්‍යවරයා කියනවා. කරු සභාපතිතුමා මත්තල ගුවන්තිරපොළ හරි ඕගොල්ලන් වීඩියෝ එක බැලුවා. ඉතින් ඕගොල්ලන්ට මොකද්ද හිතෙන්නේ මේ ගැන? ඒ කියන්නේ දැන් මේ වෙන වාද විවාදත් එක්ක මේ තියෙන යුද්ධත් එක්ක ඕගොල්ලන්ගේ අදහස මොකද්ද කියලා කමෙන්ට් එකකින් අපිට කියන්න. හරි. වීඩියෝ එක බලපුව හැමෝටම ගොඩාක් ස්තුතියි.